හෙලෝ යාළුවනේ කොහොමද අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ද චලියා YouTube channel එකත් එක්ක. ඔව් අපි හැමෝම දන්නවා වගේම ඇෆ්ගනිස්තානයේ නිල වශයෙන් ශ්‍රී ලංකාවයි පාකිස්තානයයි අතර තියෙන තරඟාවලියෙන් ඉවත් වෙලා තියෙනවා. පාකිස්තානය විසින් එල්ල කරපු ගුවන් ප්‍රහාර වලින් එයාලගේ ක්‍රිකට් ක්‍රීඩකයන් 3 දෙනෙක් මිය ගියා කියන ආරංචියත් එක්ක තමයි මේ දේ වෙලා තියෙන්නේ. සිබිතුල්ලා, හරුන්, කබීර් කියන ක්‍රීඩකයෝ තමයි එහෙම මිය ගිහිල්ලා තියෙන්නේ. මේ නිසා නිල වශයෙන් එයාලා අයින් වෙලා තියෙනවා එකෙන්. ඒ වගේම අය කිසිදු තරගාවලියකට පාකිස්තානයේ සහභාගී වෙන්න එයාලා සහභාගී වෙන්නේ නැහැ කියලාත් කියලා තියෙනවා. මේක පාකිස්තානයේ අතර තියෙන දේශපාලන යුද්ධයටත් අමතරව දැන් ක්‍රිකට් ක්‍රීඩාවටත් ඒක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉන්දියාවත් පාකිස්තානයත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. ඇෆ්ගනිස්තානයත් සෙල්ලම් කරන්නේ නැහැ. මේකෙන් පාකිස්තානයට තමයි ලොකුම අවුල වෙන්නේ. ඇෆ්ගනිස්තානයේ වෙනුවට මේ තරගාවලියට පැමිණෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම. මොකද ඇෆ්ගනිස්තානයේ එන්නේ නැහැ කියපු ගමන් පාකිස්තාන ක්‍රිකට් බෝඩ් එක විසින් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා ඉවර වෙලා මේකට කැමැත්ත පළ කරලා තියෙනවා මේ ට්‍රයි සීරීස් එක සෙල්ලම් කරන්න. ඒ අනුව මේකේ තරගාවලිය පටන් ගන්නවා නොවැම්බර් 17 පාකිස්තානයයි සිම්බාබ්වේ අතර, නොවැම්බර් 19 වෙනිදා ලංකාවයි සිම්බාබ්වේ අතර, නොවැම්බර් 22 පාකිස්තානයයි ශ්‍රී ලංකාවයි අතර, නොවැම්බර් 23 පාකිස්තානයයි සිම්බාබ්වේ අතර, නොවැම්බර් 25 සිම්බාබ්වේ ලංකාවයි අතර, නොවැම්බර් 27 ආයෙත් තියෙනවා පාකිස්තානයයි ලංකාවයි අතර තරගයක්. මේ තරඟ වලින් වැඩියෙන්ම ලකුණු ලබා ගන්න කණ්ඩායම් දෙක ෆයිනල් එක නොවැම්බර් 29 සෙල්ලම් කරනවා. මේක නිල විකාශන අයිතිය ස්ටාර් ස්පොට් ආයතනය අරගෙන නැහැ. බොහෝ විට මේ ලංකාවේ නම් ද පපරේ හරි 10 ක්‍රිකට් channel වලින් බලන්න පුළුවන් ඒ බොහෝ විට. මේකට පැතුම් නිස්සංක, චරිත් අසලංක අපේ ක්‍රීඩකයෝ රැසක් සහභාගී වෙනවා. නමුත් දසුන් සානකගේ සහභාගීත්වය අවිනිශ්චිත වෙලා තියෙනවා. සුපුරුදු පරිදි ලංකාවේ මේකේ කැප්ටන් වෙන්නේ චරිත් අසලංක. ඒ වගේම පාකිස්තානයේ සල්මන් නාගා, සිම්බාබ්වේ සිකන්ඩර් රාසා. මේකේ අෆ්රිඩිගේ සහභාගීත්වය අවිනිශ්චිත වෙලා තියෙනවා. ඒ වෙනුවට ෆාහිම් තමයි බොහෝ විට සෙල්ලම් කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ මොන වගේ මැච් එකක් වෙයිද කියලා. අනිවාර්යෙන් මේක කරට යනවා. මොකද සිම්බාබ්වේ කියන්නේත් ලේසි පහසු කණ්ඩායමක් නෙමෙයි. ලංකාවට බොහෝ විට තරඟයක් තියෙනවා. මොකද මේක ටාගට් කරන් ඉන්නේ 2026 පැවැත්වෙන ලෝක කුසලානය ටාගට් කරලා තමයි මේක සෙල්ලම් කරන්නේ. මොකද සිම්බාබ්වේ කණ්ඩායමේ අන්ගරාවා, මුසරබානි, ද රාසා, විලියම්ස් ඒ වගේ ප්‍රවීණ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. අනිවාර්යෙන් ලංකාව දිනයි කියලා තමයි හැමෝගෙම බලාපොරොත්තු වෙයි. ඒ වගේම ඉෂ්ට වේවි කියලා අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා.